Hello everyone, මගේ නම කයින්ඩීන්. මම දැන් පෙන්නන්න යන්නේ සාමාන්‍ය process එකක් අපේ fragrance එකක් හදන්නේ කොහොමද? දැන් මම මේ fragrance එක භාවිත කරන්නේ ලංකාවේ spices ටිකක්. මේක ceylon cinnamon, මේක nutmeg oil, මේක star anise. දැන් මේ තුන යනවා මේ formulation එකට. ඒකට අමතරව මම base එකක් create කරලා තියෙන්නේ, හදලා තියෙන base එකක්. අපි ඉස්සරහට base එක add කළා, පස්සේ මේ raw materials දාගන්නවා. අපි දැන් 50 ml එකක් හදන්නේ. ඉතින් ඒකට අපේ dosage එකට හරියට යන්න අපි fragrance add කරනවා. පස්සේ අපි ceylon cinnamon එක add කරනවා. දැන් මේවා dilute කරලා තියෙන්නේ 10% වලට. Nutmeg සාමාන්‍යයෙන් දෙන්නේ spicy note එකක් වගේ. දැන් අපේ spice note එක ඔය ගන්න ඕන. අපි පොඩි ප්‍රමාණයක් දානවා. වැඩියෙන් දැම්මොත් ඒක overpower වෙනවා. Star anise sweet note එකක් දෙන්නේ. Sweet spicy note එකක් වගේ දෙන්නේ. ඒකත් කුරුඳු වගේමයි. හැබැයි පොඩ්ඩක් sweetness එක වැඩි. ඒකෙන් පොඩ්ඩක් 0.01 වගේ add කරනවා. පස්සේ අපි add කරන්නේ ambroxan. දැන් ambroxan crystal chemical එකක් අපි දාන්නේ. ඒක fragrance එක uplift කරන එක දෙක කරන්නේ. දැන් මම මේ fragrance base එක හදලා තින්නේ. මේකට අමතරව raw materials පාවිච්චි කරලා තින්නේ. හැබැයි ඔක්කොම පෙන්වන්නේ ඒක මගේ new launch formulation එක නිසා wedding raw materials පෙන්වන්නේ ඒකේ. දැන් අපි දාමු fragrance base එක. fragrance base අපි හදන්නේ 50 ml එකක්. ඉතින් අපි ඒක top කරගමු. දැන් මේකට අපි add කරනවා මේක තමයි moisturizing formula. අපි fixed එක add කරන්නේ මේකේ සාමාන්‍ය කරන්තේ අපේ fragrance එක formula moisturize කරනවා. දැන් අපි magnum mixer එක mix කරන දේ කරන්නේ. පස්සේ පම්ප් එක දාලා සීකන කරලා මේක හයි කරලා කලර් එක හයි කරනවා. පස්සේ මේක තමයි අපි හදන fragrance එක. මේක සාමාන්‍යයෙන් අපි දැන් මාසයක් විතර තියෙනවා. fragrance එක ආයෙත් macerate වෙලා මාකට් එකට පොඩ්ඩක් ගැලපෙන විදිහට අපිට දාන්න පොඩ්ඩක් macerate වෙන්න ඕනේ fragrance එක.